වාරියපොළ සුමංගල හිමි නිදහස් සටනේ පළමු වෙඩිමුරය 1761 දී කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළදී බමුණුකොටුවේ රාළලාගේ කිරිහාමි නමින් උපත ලැබීය. 1815 මාර්තු 2 වන දින උඩරට ගිවිසුම අත්සන් තැබීමට පෙර උත්සවශ්‍රීයෙන් ඉංග්‍රීසීන් විසින් ලංකා ධජය බිම හෙලා ඉංග්‍රීසි කොඩිය එසවීය. ඒ අවස්ථාවේදී වාරියපොළ හිමියන් ඉංග්‍රීසි කොඩිය බිම දමා පාගා නැවත සිංහ ධජය එසවීය. උන්වහන්සේ 1831 දී ජාතියෙන් සදහටම සමුගන්නා ලදී.